සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න අද වීඩියෝ එකෙන් අපි අරගෙන එන්නේ ඩුබායි වල අපේ දෙවනි දවසේ අපි ඩෙසර්ට් සෆාරි ගියපු හැටි. අපි මේ සෆාරි එක බුක් කරේ Get Your Guide කියන ඔන්ලයින් වෙබ්සයිට් එකෙන්. වෙබ්සයිට් එකේ තියෙන travel agents ලගෙන් Ocean Air කියන travel agency එකෙන් දෙන සෆාරි එක තමයි අපි බුක් කරේ. චේ. I'm excited. ප්‍රවේශමෙන් රිය පදවන්න. Okay. Come please. ඉතින් අපි බුක් කරපු පැකේජ් එකට හොටෙල් එකෙන් පිකප් කරන එක, ඩ්‍රොප් ඔෆ් කරන එක, එතකොට වේටින් ඒරියා එක, ඒගොල්ලන්ගේ අන්ලිමිටඩ් ඩ්‍රින්ක්ස් එතනදී, ඊළඟට ATV රයිඩ් එක, ඊළඟට අල්ඛයිමා ඩෙසර්ට් කැම්ප් එකට යන එක ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. එතකොට අල්ඛයිමා ඩෙසර්ට් කැම්ප් එකේත් ෆ්‍රී අන්ලිමිටඩ් ඩ්‍රින්ක්ස් and බුෆේ එක, ඊළඟට ඒගොල්ලන්ගේ ෂෝස් ටික, ඊළඟට හෙනා ටැටූස් ගහන ඒවා සහ ස්ටාර්ගේසින් ඒ වගේමයි ඒගොල්ලන්ගේ ඇරබික් ඇඳුම් ඇඳගෙන මේක් ඕවර් කරන්නත් මේ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඩෙසර්ට් සෆාරි වල තව වැදගත් අංකයක් තමයි ඩූන් බෑෂින් කියලා කියන්නේ. ඒ කියන්නේ ඩෙසර්ට් එකේ වැලි කඳු වලින් තමන්ගේ යන වාහනෙන් ඒගොල්ලෝ අර රේස් එකක් වගේ වැලි උඩින් යන ගමන. ඉතින් ඒකත් ගොඩක් එක්සයිටින්. හැබැයි ඒක ඉන්ෆන්ට්ස්ලට, ප්‍රෙග්නන්ට් අයට සහ ඩිසේබිලිටීස් සහ එහෙම නැත්නම් කොන්දේ අමාරු එහෙම තියෙන අයට යන්න එපා කියලා කියනවා. ඉතින් මේ දවස් ටිකේ මගේ ඇත්තටම කොන්දේ ප්‍රශ්නයක් තිබුණු නිසා අපි ඩූන් බෑෂින් ගත්තේ නැහැ අපේ පැකේජ් එකට. සහ ATV රයිඩ් එකත් මම ගියේ නැහැ. චේ විතරයි කරේ. බලමු කොල්ලා හරියට යනවද කියලා. පෙරලා ගනිත් කන්නේ නැහැ මොනම. මේ තියෙන්නේ වේටින් ඒරියා එක. ඕෂන් එයා එකෙන් එන ගෙස්ට්ලාට විතරක් වෙන්නුණු වේටින් ඒරියා එකක්. මෙතන මේ ATV රයිඩ්ස් කරන තැන වෙන ටුවර් ඔපරේටර්ස්ලටත් එන්න පුළුවන් තැනක්. එතකොට එතන වෙනම ස්ටෝල්ස්, එතකොට ඒගොල්ලන්ගේ සුවනියර්ස් විකුණන්න, කෑම බීම ගන්න තැන් එහෙමත් තියෙනවා. ඕෂන් එයාලා කට්ටිය ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ මෙතන වෙනම තැනක් අරගෙන ඒගොල්ලන්ගේ ගෙස්ට්ලාට විශේෂ පහසුකම් දීලා තියෙනවා. මෙතන එයා කන්ඩිෂන්ඩ් වේටින් ඒරියා එකක් තියෙනවා. මේ ස්කාර්ෆ් එක ඩ්‍රේප් කරන්න ගන්න පුළුවන්. තව කෑම බීම ස්නැක්ස් ගන්න පුළුවන්. අන්ලිමිටඩ් soft drinks and water free හම්බ වෙනවා. ටොයිලට්ස් තියෙනවා. මේක වේටින් ඒරියා එක. ඇක්ටිවිටීස් කරලා ඊළඟට යන්නේ ඩෙසර්ට් එකට. ජනවාරි කියලා කියන්නේ UAE වල වින්ටර් එක. ඉතින් දවල් කාලේට රස්නේ අඩුයි මෙහෙදී වින්ටර් එකේදී. ඉතින් ඩෙසර්ට් සෆාරි එක හොඳටම වැඩිපුරම කරන්නේ මේ කාලේ කියලා තමයි අපේ ටුවර් ඔපරේටර් කිව්වේ. ඉතින් අපි ඩෙසර්ට් කැම්ප් එකට යන අතරමඟ තිබ්බ පොඩි ඩෙසර්ට් එකක නවත්තලා සන්සෙට් ෆොටෝ එක ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. තව දෙයක් තමයි මේ ඩෙසර්ට් සෆාරි එක ප්‍රයිවට් ටුවර් එකක් විදිහටත් ඔයාලට බුක් කරන්න පුළුවනි. ඔයාලා ගෲප් එකක් විදිහට යනවා නම් එහෙම නැත්නම් ප්‍රයිවසි ඕන නම් ඒ විදිහට යන්න පුළුවනි. අපි ඒ ඔප්ෂන් එකට ගියේ නැහැ. ඉතින් අපිත් එක්ක ටුවර් එකට තව කපල් එකක් සහ තව එක පාටිසිපන්ට් කෙනෙක් ජොයින් වුණා. අපි දැන් කැම්ප් එක ඩෙසර්ට් කැම්ප් එකට ඇවිල්ලා ඉන්නේ. මුදු කොල්ල කාරයෙක් වගේ. අරබිනිසොල්ලාසෙන් පැනලා අපි දෙන්න. මේක අල්ඛයිමා කියන ඩෙසර්ට් කැම්ප් එක. මේ ලෑන්ඩ් එක රොයල් ෆැමිලි එකටලු අයිති. මේ ලෑන්ඩ් එකද ප්‍රීවියස් ලෑන්ඩ් එකද මන්ද කොහොම හරි. අපි ඩෙසර්ට් කැම්ප් එක ගැන කියනවා නම් මේගොල්ලෝ අපි ආවේ ඕෂන් එයා කියන ඒජන්සි එකත් එක්ක බුක් කරලා ඉතින් ටුවර් ඔපරේටර් එයා තමයි. ඉතින් ඒගොල්ලන්ගේ තමයි මේ කැම්ප් එක කියලා කියන්නේ. මෙතන බෆේ ඩිනර් තියෙනවා. එතකොට
unlimited foods and මොනවාද unlimited beverages ඊළඟට තව henna tattoo ඊළඟට ඒගොල්ලන්ගේ traditional ඇඳුම් ඇඳලා pictures ගන්න ඊළඟට camel feeding camel riding ඒ වගේ ගොඩක් activities තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඇතුළට ගිහින් බලමු. රෝස් වෝටර් බිව්වද? Yes. ඒගොල්ලෝ වෙල්කම් කරන්නේ රෝස් වෝටර් දීලා. අතට දානවා. ඒක ස්මෙල් කරන්න කියලා තමයි කියන්නේ. ඕනනම් මූණේ ගා ගන්න පුළුවන් අපේ පිරිත් පැන් වගේ. Not good for the big. If you want, yeah. Camel. You can eat the camel. You can hide on the camel here. Babies must be fed. Touch? Yeah, touch, kiss, hug. Okay, take. See, when I say kiss, she's hungry. Go for it. You want bread? මෙතන තියෙන ඇරබික් ස්වීට් එකක්. ඒක රස බලන්න දෙනවා. ඊට පස්සේ අපිට ඕන තරම් ඇවිල්ලා කන්න පුළුවන් මං හිතන්නේ. අපි ෆැල්කන් එක ඊගල් එක ෆොටෝස් ගත්තා. ඒක වීඩියෝ කරන්න බැරි වුණානේ. මෙතන ලේඩි කෙනෙක් ෆ්‍රෙෂ්ලි හදනවා ඒවා. Powder, yeah, and then they're fried in oil. Okay. Okay, let's go for the tea. You wanna go for the first food? අරබින් ඉස්සල්ලාස්සේ අපි දැන් ඩිනර් ගන්න ඇවිල්ලා වාඩි කෙරෙව්වා. යාලා මේ එක්කන් එන ගෲප් එක ටේබල් එකක වාඩි කරවන්නේ. මේ වගේ බීන් බෑග්ස් වල තමයි වාඩි වෙන්න තියෙන්නේ. ඉතින් කැම දෙනකන් ඉන්නවා. බඩ ගිනවද? Buddy, then. කැම රස ඇති කියලා මම හිතනවා. මම බල කියවපු විදියට මේගොල්ලන්ට මිෂලින් ස්ටාර් එකක් තියෙනවලු අනේ මන්ද. බෙදන් කන ෂේ. ගෙදර වගේ බෙදන් කන්න ලැජ්ජ වෙන්න එපා. කඩු දෙකද ගන්නවා. අපි කැම බෙදාගත්තා. මේ පැත්තෙත් හදන්න එකම එක වෙන්න ඕනනේ. ගොඩක් තියෙනවා. ඉතින් මේ varieties හොඳයි. අපේ මහත්තයා පිඟන් දෙකක් බෙදාගෙන යනවා. හොදි හොදි වෙන මොකුත් නෙමෙයි. නෑ ආයෙ එන්න පුළුවන් මේක unlimited buffet නේ. මේ මැද තමයි dance අර මේ shows තියෙන්නේ. kebabs pasta එතකොට rice වර්ග දෙකක් තිබ්බා. roti salads. තව ඒකලගේ 아무තු roti වර්ගයක් තිබ්බා. හොදි ලංකාවේ කට්ටිය ගොඩාක් හිටියා. ගොඩක් කියන්නේ හතර පහ කීප දෙනෙක් දෙතුන් දෙනෙක් තුන් හතර දෙනෙක් වගේ නේද චේ? right. ලංකාවේ අය කියලා කිව්වේ මෙතන වැඩ කරන අය චෙෆ්ලා විදියට එහෙම. හෙඩ් චෙෆ් නුත් ලංකාවේ කියලා කිව්වා. කෑම ඇත්තටම රසයි. මේගොල්ලන්ගේ ඩුබායි වල වෙනම රෙස්ටොරන්ට් එකකුත් තියෙනවා කියලා කිව්වා අල්කයිමා වලට. ඒකට තමයි මිෂලින් ස්ටාර් එකක් තියෙනවා කියලා කියන්නේ.
Mr. Andrew on the stage from table number 8, please. Mr. Andrew, table number 8, please can you come on the stage? Don't be shy, guys. Please come on the stage. And if anybody else is having birthday or any celebration, you also can come on the stage. Anybody else having any celebration or any birthday? Please come on the stage, guys. Thank you, guys. Ladies and gentlemen, let's give a big round of happy birthday and make a special moment for him in Arabic style. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday to you. Best birthday ever. අයියෝ සලි බර්ත්ඩේ එක කියලා යන්නනේ දීප්පේ. His birthday too. It's his birthday too. Go, go. Then 25 minutes break එකක් දුන්නා අපිට. ඒකෙදී Arabian horse show එකක් පෙන්නනවා කියලා දැන් මේ අපි එක්කගෙන යනවා. දැන් ඉතින් යනවා. එක්කෙනෙක් නම් අර ලස්සනක්වත් එක නටන්න තිබ්බ chance එක මම අරගත්තා. අයියෝ බර්ත්ඩේ එක කියලා යන්නේ තිබ්බේ. ඒකනේ. හැබැයි හොඳයි නේද? අතර බර්ත්ඩේ. අද දවස. හොඳයි. ගිහින් බලමු horse show එකත්. ලොකුයි නේ. Ooh, that's nice. අර බලන්න කොහේ ලස්සනට යන හැටි නිකන් පැලේ නටනවා. අල්ල බලන්න. ඒක ළඟට එන්නේ මම නැත්නම් මේක ඇතුළට රටනවා. Hello. How are you? How are you? How are you? Oh, you're beautiful. අපි ගත්තා Arabian tea. අරගෙන දැන් ෆයර් ෂෝ එක පටන් ගන්න හදන්නේ. හොඳයි නේ? හොඳ එක්ස්පීරියන්ස් එක. උගුරේ මාරුට හොඳ දෙන්නටම සෙමත් හැදිලා. ස්ටාර් ගේසින් කිව්වට කෝ තරු තමයි නැත්තේ හැබැයි. අර කාපට් එකක් කිලි ගන්නවනේ. එතකොට එයාට කිලි කෑගෙනවනේ. Taking you home. Outside, and please don't forget your belongings. Ma salama. Yeah.
ඕක තමයි ඩෙසර්ට් සෆාරි. ලස්සනයි, මාරම ලස්සනයි. හොඳ ෆන් එකක් ගත්තා. අලුත් එක්ස්පීරියන්ස් එකක් අපිට. ඉතින් ගානට හරිම වර්ත්. මං හිතන්නේ අපිට ගියා AED වලින් නෑ ඊට වැඩි මට මතක නෑ. කොහොම හරි පවුම් වලින් ගියා 120 ගානක්. හරිම හොඳ එක්ස්පීරියන්ස් එකක්. ජීවිතේ අමතක වෙන්නේ නැති එක්ස්පීරියන්ස් එකක් තමයි ඩෙසර්ට් සෆාරි කියන්නේ ඩුබයි આવොත් ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අද වීඩියෝ එකත් බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. හෙට අපේ ඩුබයි ගමනේ 3 වෙනි දවසේ එදාටත් පොඩි වැඩක් ප්ලෑන් කරගෙන තියෙනවා. ඒකත් අලුත් වීඩියෝ එකකින් අරගෙන එන්න. එහෙනම් ගිහින් මාෂාලා